අම්මේ 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 බං කෙල්ලේ මේක දුඹේ අමතර පන්තිය නෑ නෑ නෑනන්ද මේ අපිය කට මගේ කෙල්ලෙක්ක තැන ඉන්න මේක තමයි ඔබ පරක්කු වෙලා නැගිටලත් කලබලෙන් ආවේ වට්ට වේස්ට් ඔෆ් ටයිම් ඇත්තද නැන්ද මාත් කියලා තියෙන උදේම නැගිටින්න කියලා 9 10 වෙනකම් බුදි එන්න තිබ්බ තදියමට මේක උදේට කෑවෙත් නැහැ කෑවේ නෑ මං කියලා තියෙන උදේට කාලෙන්න කියලා ලෙඩක් තියෙනවනේ කොයිද කියන දෙයක් කානවේ පුතා හරි පුතා අපේ කි මං කියන කිසි දෙයක් අහන්නේ නැන්ද හරි නැන්ද ඒ උනට කොහමද මුරණ්ඩුකමයි පණ්ඩිතකම මම මොනවද කිව්වම් කියන දෙයක් කන කරනකොට ෆෝන් එක ටොක් ටොක් නම් ඉන්නවා නැන්ද හරි නැන්ද මාත් කියලා තියෙනවා හැම වෙලේම කෝ බණ්ඩ එපා නිතරම ඔන්ලයින් ඉන්න එපා කියලා මේ කොබල කාලේ කනවා නම් මදයි සල්ලිත් කනවා එක එකව ඕඩර් කරලා නැන්ද හරි නැන්ද කල්ලි මෙහෙම විසික්කන්නේ එක්කෝ ඒ ගේනේවා යූස් නොකර කොට ගන්න නැත්තම් යාළුවන්ට දෙනවා ඔය යාළුවෝ ඉන්නව නේද තමයි මේ කිව්ව කෑවේ නැන්ද හරි නැන්ද ඕකුන් ආශ්‍රය කරන එක නවත්තන්න කියලා මම කට කැඩෙනකන් කිව්වා හොඳටම ඇති හොඳ මිනිස්සු දෙන්න එකට හම්බුනේ මට බයින්න දෙනවා වෙන මොකුත් ඕන මං යනවා යන්න ඔව් ඉන්න එහෙම කියන්න එපා නැන්දම්ම තමයි මගේ නාස්ලනු මොකක් මෙල්ල කල නොහැකි ගුණා මෙල්ල කරන්න ඒකෙන්නේ ඔයාට ආයේ කියන්නේ මම මේකට කෝල් ගන්න එපා. අපේ පවුල් ලස්සනට යනවා. මේක මැද්දට තව තුන්වෙනියෙක් ඕනේ නැහැ. අපි ලස්සනට පවුල් ජීවිතය ගත කරනවා. හෙලෝ ඔයා කවුරුණක් කමන්නේ. මගේ හස්බන්ඩ් කිව්වනේ හරියටම හරි ආයි ජීවිතේට කෝල් ගන්න එපා. හරිද? මොන කරදද නැද්ද මේක? කවුරුද කතා කරේ? ඔයාලේ අම්මා. හලෝ ඉතින් සුන්දරි මොනවද අහන්න තියෙනවද අංක 1 ඔයා බොනවද අපේ අත්ත බොනවා මුත්ත බොනවා කිත්ත බොනවා කිරිකිත්ත බොනවා තාත්ත බොනවා නමුත් මම බොන්නේ don't underestimate the power of common man හරි ඔයා දුම් බොනවද අම්මට සිරිනවා කොල්ලට සොරියනවා ඔබේ දෙතොල් සිප ගන්න මේ දෙතොලින් දුංගරයිද සුන්දරි never තුල් චී නෑ හරි අංක 4 ඔයා වෙන කෙල්ලොත් එක්ක chat කරනවද අනේ ආමගේ බෙස්ටියනේ ඒක සුපන් උපන් නංගි වගේ ඒවනෑනේ මල් ළඟ එක හිතයි කුටි 4යි 4ම කෙල්ලේ නුඹටයි තේරුම් ගන්නේ ස්පයනවද චී නෑ හරි එහෙනම් මේ සම්බන්ධය මෙතනින් ඉවරයි ඒයි මං ඔයා කියපු කිසි වරදක් කරන්නේ නෑ ඒක තමයි ප්‍රශ්නේ කෙල්ල කැමති නරක කොල්ලොන්ට බෑඩ් බොයි කෙනෙක් වෙන්නකෝ ඒ මොකද මට ඕනේ වාගේ වැරදි පෙන්නන්න වැරදි හරි ගස්සන්න ඔයාව හොඳ කොල්ලෙක් කරන්න ඔයාව හදාගන්න ඉතින් ගෑනිය මෙච්චර හොඳ කොල්ලෝ ඉද්දි නරක කොල්ලෝ හොයාගෙන උන් හොඳ කොල්ලෝ කරන්නේ මොන මගුලටද ඒක තමයි අපිට තියෙන එකම විනෝදේ ඒ සුරංගනා